සුබ දවසක් සියලු දෙනාටම Green Output YouTube channel එක හරහා ඔයගොල්ලන්ට අද ඉඳලා මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා අපේ පරිසරයේ එහෙම නැත්නම් අපේ වනාන්තරයක වනලැහැබක තියෙන පරිසරික විදග්ධය. ඉතින් ඒකත් එක්ක ගස්වැල්, පැලෑටි වර්ග, මල් වර්ග, පළතුරු වර්ග අපි පරිසරය අඳුර ගන්න පුළුවන් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මේක හරහා අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. අපි බලමු මම මේ පොඩි වාහන ලැබක වීඩියෝ එකක් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පළවෙනි ශාකයේ විදිහට අද හඳුන්වලා දෙනවා දිවි කදුරු. දිවි කදුරු කියලා කියනවා මේක ලස්සන මලක් පිපෙනවා. සාමාන්‍යයෙන් වතු සුද්ධ මල වගේ මලක් පිපෙන්නේ. මේක තාම මල් පිපෙන අවස්ථාවට ඇවිල්ලා නැහැ. සාමාන්‍ය උසයි අඩි 4ක් විතර උස ගහක්. ඔයගොල්ලන්ට ශාක පාත්‍රය අඳුර ගන්න පුළුවන් වෙයි. මේ දිවි කදුරු වල කිරි ටිකක් විසයි. අපි පොඩ්ඩක් ඉස්සරහට යම් බලන්න. මේක සාමාන්‍ය වනලැහැබක්. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට විවිධ පාරිසරික වෙනස්කම් විවිධ පාරිසරික තත්ත්වයන් අඳුර ගන්න පුළුවන් මේ යන වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තව පොඩි මල් වර්ගයක්. මේක තමයි රත් මල්. මේවා ගොඩක් වෙලාවට පොඩි බබාලා නාවන්න ගන්න බෙහෙත් ඖෂධයක් විදිහට හඳුනගෙන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉස්සරහට වැදගත් තොරතුරු වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. දැනට මේ වීඩියෝ එකේ අපි දැන් බලමු තව පොඩ්ඩක් මේක ඉස්සරහට ගිහිල්ලා ගොඩක් වෙලාවට සත්තු සර්පයෝ ඉන්නත් පුළුවන්. පරිසරයේ පොඩ්ඩක් සීතල තැනක තමයි. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට රදලිය ශාකය. රදලිය කියලා කියන්නේ වැල්. මේක ගොඩක් වෙලාවට මේකේ රතු පාට ගෙඩියක් හැදෙනවා. ඒක ඉදුණාම ටිකක් රතු පාටට එනවා. මේ තියෙන්නේ රදලිය මල්. මේක වැලක් විදියට යන්නේ සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන ගහක මොකක් හරි ගහක් ආධාරයක් විදියට අරගෙන මේක ලොකු පඳුරක් විදියට වැවෙනවා. ඉතින් මේක රදලිය කියලා කියන්නේ මේක බෙහෙත් ඖෂධයක් විදියටත් භාවිතා කරනවා මම දන්න විදියට. ඉතින් ඒ රදලිය වල සාමාන්‍යයෙන් වටාඩි 10ක විතර ලොකු පඳුරක් ආකාරයෙන් තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒක ගහක් උඩට ගිහිල්ලා ඒක හරහා හොඳ සිසිලසක් යටට ලබා දෙන විදියට තියෙනවා. ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයිද මන්ද මේ තියෙන්නේ ඉත්තෑවෙක් ගිහපු අඩි සලකුණක්. ඒ කියන්නේ මේ ඉත්තෑ මංකඩක් ළඟ ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති අර පැහැදිලිව මේ අර මුල් අස්සෙන් පාර පැහැදිලි වෙලා රුඩු ටික අයින් වෙලා ඉත්තෑවෙක් ගිහපු මංකඩක් තියෙන. ඉතින් මේ පඳුරට එහා පැත්තේ ටිකක් අඳුරු ස්ථානයක් තියෙනවා. මේකේ සමහර වෙලෙ ඉත්තෑවෙක් ඉන්න පුළුවන්. ඉත්තෑවෙක් නැත්තම් හාවෙක් ඉන්න පුළුවන්. ගොඩ විට මේක ඉත්තෑවෙක්ගේ පාරක් තමයි මේ මංකඩ තියෙන්නේ. ඉතින් අපි ඒකට උඩින් යන් මේගොල්ලන්ට හානියක් වෙන්නේ නැති වෙන්න. ඉස්සරහට අපි ගිහින් බලමු. තවත් අපිට අඳුර ගන්න පුළුවන් ශාක මොනවාද තියෙන්නේ. ඈතින් ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට ගෙඩි වගේක් හැදිලා තිනවා. මේක තමයි ඉන්දි කියන්නේ. ඉන්දි මේවා සාමාන්‍ය වනලැහැබවල වල කැලෑවල් වල හැදෙනවා. පොඩි ගෙඩියක් සාමාන්‍ය කඩලැටයක් විතර වගේ ඇති. පඳුරු මේ විදිහට හැදෙන තාල වර්ගයට අයිති ගහක් මේක. පොඩි කාලේදී සාමාන්‍යයෙන් ගෙඩිය කොළ පාටට උරුයි. ටිකක් මෝරනකොට රතු පාට වෙනවා. ඉදුනම දම් පාට වෙනවා. තාම ඉදිලා නැහැ. මම මේ ගෙඩි 4ක් විතර කඩාගත්තා. මේක කන්න පුළුවන් පොඩි කහට ගතියක් තියෙනවා අමුයෙන් ගත්තත්. ඔයගොල්ලන්ට මේකේ වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ ශාකය අඳුන්වලා දෙන්න සහ මේක ඉදුණාම අපි කොහොමද මේක පළතුරක් විදිහට භාවිතා කරන්න කියලා. මේක ඌණ භාවිත පළතුරක් විදිහට ලංකාවේ විශේෂයෙන් අඳුන්වලා දීලා තියෙනවා. දැනට ඔය වනලැහැබවල වල ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් ඉදි ශාකය ගැන ඔයගොල්ලන්ට වැඩි විස්තර වෙන වීඩියෝ එකකින් අරගෙන එන්න. අපි යම් පොඩ්ඩක් බලන්න රදලිය වැල යට කොහොමද තත්ත්වය කියලා. මේක සාමාන්‍ය ටිකක් ලොකු පඳුරක් විදියට හැදිලා තියෙන්නේ. මේකේ මල් පිපුණම හරි සුවඳයි. දැනට ওই මල් එකක් දෙකක් තියෙන. නමුත් ඔක ගොඩක් වෙලාවට අප්‍රේල් මාසෙදි වගේ හොඳට මල් පිපුණම මාර සුවඳක් තියෙනවා. මීමැස්සෝ ගොඩක් වෙලාවට මේ මල් වල රොන් අර ගන්නවා, පැණි අර ගන්නවා. හරි සුවඳයි ගහයට මල් පිපිච්ච කාලෙට. බලන්න මේක ලොකු විශාලට වෙවිච්ච වැලක් තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මේවා දැන් ඉන්න ළමයින්ට දැන් ඉන්න ජනතාවට මේක දැක ගන්න බෑ. මේ වගේ පාරිසරික වෙනස් වීම පාරිසරික තත්ත්වයන් ඔයගොල්ලන්ට අඳුර ගන්න හරි අමාරුයි. දැන් ඔයගොල්ලන්ට තව පොඩි වැලක් අඳුනලා දෙනවා. මේක ඇවිල්ලා අබුරොස්ස කියන එහෙම නැත්නම් කබුරොස්ස කියලා කියනවා. මේකත් බෙහෙත් ඖෂධයක් විදිහට භාවිතා කරන්නේ. මේකේ මුල් කොටස තමයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. මම කිව්ව සතාගේ අඩිපාර ඔන්න ඔතනින් තමයි තිබුණේ.
මම හිතනවා ඔයගොල්ලන්ට අරගෙන ආපු වීඩියෝ එක මේ පරිසරය ගැන මේ ගහකොළ ගැන යම් අවබෝධයක් ලබා ගන්න වැදගත් වෙන්නේ නැති කියලා. අපි පරිසරයත් එක්ක ජීවත් වෙනකන් අපිට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි නොදන්න විශාල දෙයක් විශාල වපසරියක් මේ පාරිසරික පද්ධතිය තුල තියෙනවා. ඒකෙන් මාත් දන්නේ යම් ප්‍රමාණයක්. ඒ දන්න ප්‍රමාණය ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ මාලාව ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් යම් දැනුමක් අවබෝධයක් ගත්තා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම නොදන්න ශාකයක් ඔයගොල්ලෝ දන්න ශාකයක් මේ පරිසරය දැක්කනම් ඒකත් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ වලට like එකක් දාන්න කියලා ඉල්ලනවා. හැමෝටම සුබ දවසක්.